මම අංගාරා විදේශරැකිය ආයතනයේ රුසියාවේ සත්කෝල්වල රාජකාරී කරා අවුරුද්දක කාල සීමාවක්. ඊට පස්සෙ මම ලංකාවට පැමිණියා. දැන් නැවතත් දෙවැනි වතාවට දෙවැනි අවුරුද්ද සඳහා මම අංගාරා ආයතනයේ රුසියාව බලා පිටත් වීමට සියලු කටයුතු සූදානම් කරලා මේ ඩොකියුමන්ට්ස් මාකට අද ලබා දීලා තියෙනවා. එතකොට මෙම ආයතනයේ අංගාරා ආයතනයේ අපිට එදා සේම අදටත් විශ්වාසවන්තව ඉතාමත් කාර්යශීලී භාවයෙන් ඒ සර්වම ඉස්ලා විශේෂයෙන්ම අපේ සර් ඒ සියලුම දෙනා එකතු වෙලා අපට ඒ කටයුතු ඉක්මනින්ම කරලා අපි දැන් ආපහු දෙවෙනි අවුරුද්දට රුසියාව බලා අපි යනවා. ඒ වගේම මම අවුරුද්දක කාල සීමාවක් රුසියාවේ සත්තුගොයිවල වැඩ කරා. ඉතින් මට කියන්න තියෙන්නේ රාජකාරී කියන්නේ වැඩ කරන මේ පැත්ත ඇත්තටම ශක්තිය කියන්නේ Tamanට අගේපතේ මේ ශක්තිය තියනවා නම් වැඩ කරගෙන ඕනම කාලයක් ඉන්න පුළුවන්. එතකොට මේ ආයතනයේ මේ කම්පැනි එක එතකොට අපි ඉන්න මේ අපිට ලැබෙන වරප්‍රසාද ඒ සියලුම දේවල් අපිට ඒ කියපු ආකාරයෙන්ම අපිට ඒ සියලුම වරප්‍රසාද ලැබෙනවා. යම් කිසි අඩුපාඩු තියෙනවා අපි ඒවා තාවකාලිකව බෙදා හදාගෙන ඒ ටික කරගන්න ඕන. වැඩ කිරීම පැත්තෙන් Tamanට හොඳට වැඩ කරන්න පුළුවන් කියලා මේ හැඟීම තියෙනවා නම් වැඩ කරගෙන ඉන්න පුළුවන් ඕනම කාල සීමාවක්. නැත්නම් වෙන කම්පැනි එකක් එතන ඉන්න මේ ඒ ජාතිකයන් කියන්නේ රුසියන් ජාතික මේ මිනිස්සුන්ගෙන්වත් අපේ මිනිස්සුන්ගෙන්වත් කිසිම ගැටලුවක් ප්‍රශ්නයක් නැහැ. ඒතකොට කැම්ප් වීම පැත්ත හැමදේම හැම ඕන වෙලාවක අරගෙන කැම්පට ඉතින් ඒ යම්කිසි ඒ කැම්ප් ප්‍රමාණයක් තියෙනවා. ඒ හම්බ වෙන දෙයක් තියෙනවා. ඒ ටික තමයි මේ ආහාරයට ගන්න තියෙන්නේ. ඊට පස්සේ ඉතින් ඒක අරගෙන Tamanට දෙන්නේ කියලා වැඩ කරගෙන මේ හොඳින් ඊයක් හරි හොයාගෙන Tamanට මේ ලංකාවේ මොකක් හරි Tamanගේ වෘත්තියක්ම දැනුමක් හදාගෙන Tamanට යම්කිසි ව්‍යාපාරයක් ගොඩනගා ගන්න හැකියාව ලැබෙනවා කියන එක මම හොඳාකාරව දන්නවා. ඒකයි නැවත මේ ආයතනයටම පැමිණලා අංගාරා ආයතනයේ නැවතත් මම මේ සියලුම ඩොකියුමන්ට්ස් මගේ අතටපත් වුණා. නැවතත් අපි සියලුම දෙනාම රුසියාව බලා යනවා. ඔබ සියලුම දෙනාට කියන්නේ ගියපු හෝ නොගියපු ඕනම කෙනෙක්ට මේ ආයතනයට සම්බන්ධ වෙලා එයා ආයතනයත් එක්ක බැඳිලා තවන් මේ Tamante අවශ්‍ය ගමන විදේශ ගමන සිහිනයක් නොවි ඒක සැබෑ කරගන්න කියලා මම සියලු දෙනාටම කියනවා. ඒ වගේම thank you අංගාරා සියලුම මේ කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාට thank you.